ආයුබෝවන් මුලානවන පිය සටහන් ඔස්සේ පුරේක වරුණ අරන් අදත් මම ඔයාලාව හමුවන්න ආවා. අද වතගොත දිගහැරෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර ප්‍රදේශයක් වන ඇහැලියගොඩ පුරවරය ගැනයි. අතීතයේ මෙම ප්‍රදේශයේ ඇහැල ගස් විශාල වශයෙන් ව්‍යාප්තව තිබී ඇත. විශේෂයෙන්ම ඇහැල මල් පිපෙන කාලයට බොහෝ විට මැයි ජූලි කාලවලදී මෙම මුළු භූමි ප්‍රදේශයේම කහ පැහැති මල්වලින් පිරී ගිය සුන්දර ගොඩැල්ලක් ලෙස දිස්වන්නට ඇත. මේ හේතුවෙන් අතීත ගැමියන් සහ මගීන් විසින් මෙම ප්‍රදේශය ඇහැලගස් බහුලව ඇති භූමිය හෙවත් ඇහැල ගොඩැල්ල, ඇහැල ගොඩ යන නාමයෙන් හඳුන්වා ඇති අතර පසු කාලයක සිට එය ඇහැලිය ගොඩ ලෙස භාවිතා කරන්නට විය. කාලයත් සමග ජනගහනය වර්ධනය වී රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන සහ දියුණු නගරයක් බවට එය පත් වූවද අතීත පරිසරයේ සුන්දරත්වය සිහිගන්වන එම ඉපැරණි නාමය අදටත් එලෙසම භාවිතාවේ. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැලියගොඩ බස්නාහිර සහ සබරගමුව පළාත් මායිමේ පිහිටි සුවිශේෂී නගරයකි. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මෙය කොළඹ සිට පැමිණෙන විට මැණික් අගනගරය වන රත්නපුරයට ඇතුළු වන ප්‍රධානතම දොරටුවක් ලෙස හැඳින්විය හැක. මෙම ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය වන්නේ කෘෂි කර්මාන්තයයි. උසස් තත්වයේ රබර් සහ තේ වගාව සඳහා ඇහැලියගොඩ බෙහෙවින් ප්‍රසිද්ධය. මීට අමතරව සාම්ප්‍රදායික මැණික් පතල් කර්මාන්තය සහ කුළුබඩු වගාවද මෙහි ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි. තෙත් කලාපීය දේශගුණයක් සහිත මෙම ප්‍රදේශය සුන්දර කදුපන්ති, දියඇලි, කුඹුරු යායන් සහ හරිත නිම්නවලින් වටවී ඇත. බෝපත් ඇල්ල වැනි සුප්‍රසිද්ධ ස්වාභාවික ස්ථානද මෙම කලාපයට සමීපව පිහිටා තිබේ. ගැමි සුන්දරත්වය සහ නාගරික පහසුකම් මැනවින් මුසු වූ ඇහැලියගොඩ ඉපැරණි බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික මෙන්ම ඓතිහාසික වටිනාකම් රැසකින් යුක්තය. මෙහි වෙසන සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජනකොටස් ඉතා සහයෝගයෙන් සහ සුහදශීලීව ජීවත් වෙති. තවත් සොඳුරු පුරේක වරුණ අරන් යලිත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔබට ජයෙන් ජයම වේවා. ASP Media, your interesting site.